ඉතින් සුබ දවසක් වේවා මගේ යාළුවෝ හැමෝටම. ඉතින් යාළුවනේ අපි ප්ලෑන් එකේ 52 53 කියන දවස් දෙක කොහොමද අපි සාර්ථකව achieve කරගන්නේ කියලා අද දවසෙත් උත්සාහයක් දරමු. ඉතින් මේ තාක් දුරකට දවස් 51ක් අපි සාර්ථකව අපේ ටාගට් එක achieve කරා. ඩොලර් 26000ක් හොයාගෙන යන ගමනේ මේ වෙද්දී අපි ඩිපොසිට් කරපු මුදල වගේ තුන් ගුණයක් වගේ earn කරලා ඒ වගේම withdrawal කරලා මම ඔයාලට withdrawal proof අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් අද 52 53 කියන දවස් දෙකේ ටාගට් එක achieve කරගන්න උත්සාහයක් දරමු. ඉතින් වෙනදා වගේම අපි අපේ money management එක අද බලමු කීයකින්ද හදාගන්න ඕනේ කියලා. අපේ plan එකේ විදිහට ඩොලර් 34.70කින් අපි money management එක හදාගන්න ඕනේ. 34.70කින්. අපි බලමු 1.715ක් පළවෙනි ස්ටේක් එක අපිට ගන්න වෙනවා අපේ ට්‍රේඩ් එක. අපි බලමු 1.715ක් 1.715ක් පළවෙනි ස්ටේක් එක ගන්න වෙනවා. මේක හරියට ඔයාලා 1.715 එන්ටර් කරද්දි හරියට බලන්න මොකද මේ දශම ස්ථානයේ හදිස්සියවත් ඔයාලා තියන්න බැරුණොත් ලොකු මුදලක් ඔයාලගේ ස්ටේක් එක විදියට යනවා. හදිස්සියවත් ඒක ලොස්ට් වුණොත් ඔයාලගේ ලොකු මුදලක් ඔයාලට නැති වෙනවා. ඉතින් යාළුවනේ මේකේ බලමු අපි මම ඔලි 25 මාකට් එක බලලා ට්‍රේඩ් එකක් ගන්න උත්සාහ කරන්නම්. ඉතින් මම වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා විනාඩියක ට්‍රේඩ් තමයි ගන්නෙ. ඔලි 25 මාකට් එකේ අපි බලමු විනාඩියක ට්‍රේඩ් එකක් ගන්න හොඳ අවස්ථාවක් තියෙයිද කියලා. ඉතින් යාළුවනේ මම ඔලි 25 මාකට් එකේ ඩවුන් එකක් විදිහට පළවෙනි ස්ටේක් එක දීලා ට්‍රේඩ් එක ගන්නවා බලමු අපි. මාකට් එකේ ට්‍රෙන්ඩ් එක විදිහට මම පොඩ්ඩක් ඩවුන් ට්‍රෙන්ඩ් එකක් දැක්කා. ඒ නිසා මම ඩවුන් එකක් විදිහට ගත්තා. අපි බලමු මේකේ අපිට ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙයිද? මේකේ ප්‍රොෆිට් එක ලොස්ට් එක කොහොම වෙයිද කියලා. 119ක ප්‍රොෆිට් එකක් දැනට තියෙනවා. ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් මම 70%ක්වත් වැඩි ප්‍රොෆිට් එකක් ආවොත් තමයි ට්‍රේඩ් එක ක්ලෝස් කරන්නේ. ඉතින් බලමු තත්පර 34ක කාලයක් තව ඉතුරු වෙලා තියෙනවා. අපිට මේ වගේ පොඩි ටයිම් ෆ්‍රේම් වල තියෙන ට්‍රේඩ් වල අවසාන වෙනකම ප්‍රතිඵල කියන්න බෑ යාළුවනේ. ඒ නිසා බලන් ඉන්න වෙනවා මේකේ ප්‍රතිඵලය අවසාන වෙනකම් මොකක් වෙයිද කියන එක. 149යි ප්‍රොෆිට් එක බලමු අපි. 164.68යි. සෙල්ලට් මාකට් ඔප්ෂන් එක නැති වුණා අන්තිම තප්පර 15 දී. මම try කරා සෙල්ලට් මාකට් ඔප්ෂන් එක දෙන්න. ඒත් ඒක තප්පර 15 දී නැති වෙලා ගියා. ඉතින් මේක බලන්න ඩවුන් එකකට යනවා. මම හිතුව විදිහටම ඩවුන් එකකට ගියා. පළවෙනි ට්‍රේඩ් එකේ 1.10ක ප්‍රොෆිට් එකක් ලැබුණා. ඉතින් දෙවෙනි ට්‍රේඩ් එක මම ගන්න උත්සාහයක් කරනවා. මාකට් එක හරියට බලලා අපි ගන්න try කරමු. ඉතින් යාළුවනේ වොලිටි 10 කියන මාකට් එක මට පොඩි අවස්ථාවක් පේනවා. ඉතින් මම ටක් ගාලා මේක ඩවුන් එකක් ගන්නවා. බලමු මේකේ ප්‍රතිඵලය මොකක් වෙයිද කියලා. මේක ලොස්ට් එකක් යයිද ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් වෙයිද කියලා බලමු අපි. මාකට් එක පොඩ්ඩක් ඩවුන් ට්‍රෙන්ඩ් එකකට ගියා. හැබැයි කැන්ඩල් පහක් හැදුනා. රෙඩ් කැන්ඩල්. ඉතින් මේක චූටි අවදානමක් තියෙනවා. බලමු අපි. පොඩි අවදානමක් තියෙනවා. මොකද රෙඩ් කැන්ඩල් පහක් හැදුනා. ඉතින් සමහර විට ඊළඟ කැන්ඩල් එක ග්‍රීන් කැන්ඩල් එකක් හැදෙන්න අවස්ථාවක් තියෙනවා. පොඩ්ඩක් ඒක මට අතපසුවීමක් වුණා. බලමු යාළුවනේ බලන්න මම කිව්වා වගේම රෙඩ් කැන්ඩල් පහක් හැදුනා. මේක චුට්ටක් බලන් ඉන්න වෙනවා. පොඩි අවදානමක් එක්ක තමයි මේ ට්‍රේඩ් එක ගත්තේ බලන්න. බලමු අපි අන්තිම තප්පර 19 මම කිව්වා වගේම දැන්ට ග්‍රීන් කැන්ඩල් එකක් තමයි හැදෙන්නේ. බලන්න ඒක මට පොඩි අතපසුවීමක් වුණා. මට රෙඩ් කැන්ඩල් හැදෙන රටාව පොඩ්ඩක් ඇනලයිස් කරන්න බැරි වුණා. තප්පර 6යි තියෙන්නේ. ගොඩක් දුරට මේක ලොස්ට් එකක් යයි. හරි මේක ලොස්ට් එකක් ගියොත් අපි බලමු ඊළඟ එකේ 1.784කින් අපිට ගන්න වෙනවා. ඉතින් හරියට මේ රටාව ගැන අවබෝධයක් ඔයාලා ගන්න ඕනේ ට්‍රේඩ් කරද්දී. 1.784ක් ඊළඟ ට්‍රේඩ් එකේ ගන්න වෙනවා. අපි බලමු. ඉතින් යාළුවනේ මම නැවතත් ඔලි 25 මාකට් එකට ඉක්මනට යන්න බලන්නම්. හැබැයි දැනට අපි බලාපොරොත්තු වුණු ප්‍රතිඵලයේ ලොකුවට පහළට හැදුනා. ඉතින් ඒකත් චූටි අවධානමක් තියෙනවා. මොකද ලොකු ඩවුන් ට්‍රෙන්ඩ් එකක් ගියා. බලමු අපි. පොඩ්ඩක් ප්‍රමාද වුණාද කියලා හිතෙනවා මට. බලමු. ලොකු ඩවුන් ට්‍රෙන්ඩ් එකක් ගිය ට්‍රේඩ් එකේ මට තව ටිකක් කලින් ගන්න තිබ්බා නම් මේකේ ප්‍රතිඵලයක් ගන්න තිබ්බා. අපි බලමු. දැනට 175ක වගේ ලොස්ට් එකක් තමයි ගිහිල්ලා තියෙන. බලන්න ලොකු ඩවුන් ට්‍රෙන්ඩ් එකක් ගියා. ඒ නැවතත් අප් ට්‍රෙන්ඩ් එකකට යනවා ඒ ට්‍රේඩ් එක.
ඉතින් අපිට ප්‍රතිඵලය තාම කියන්න බෑ. අන්තිම තප්පර 25 යන්නේ. බලමු අපි මොකද වෙන්නේ කියලා මේ ට්‍රේඩ් එකට. තප්පර 20යි දැන්ට ට්‍රේඩ් එක ලොස්ට් එක තියෙන්නේ. ඉතින් මම කිව්ව විදිහට මන්ට ඒක පොඩ්ඩක් පරක් වුණා ට්‍රේඩ් එක ගද්දී. කැන්ඩල් එක ලොකු ඩවුන් ට්‍රෙන්ඩ් එකකට ගියපු කැන්ඩල් එකක් අපිට පොඩ්ඩක් පරක් වුණා. 2.83ක් අපිට ඊළඟ ට්‍රේඩ් එකේ ප්‍රතිඵලය බලන්න ගන්න වෙනවා. අපි බලමු 2.83ක් ඊළඟ ස්ටේක් එක ගන්න වෙනවා. ට්‍රේඩ් දෙකක් අපි දැන් ලොස්ට් වුණා. 2.83ක් අපි ගමු. 25 මාකට් එක ගන්න වෙන්නේ යාළුවනේ. මේකත් නැවතත් අප් ට්‍රෙන්ඩ් එකකට යනවා. ඉතින් මම තව චුට්ටක් බලලා බලමු මේ ට්‍රේඩ් එක රතු පාට හරි ඔල්ලිටි 10 මාකට් එකට ගිහිල්ලා මම මේක අප් එකක් විදියට දෙන්නම්. බලමු අපි ඔල්ලිටි 10 මාකට් එකේ අප් එකක් විදියට 135ක දැන් ප්‍රොෆිට් එකක් තියෙනවා. 137යි. බලමු යාළුවනේ 150යි. දැන් ට්‍රේඩ් දෙකක් අපි ලොස්ට් වෙලා තියෙන්නේ දැනට 155යි. ඉතින් අපි මේකේ සාමාන්‍ය ප්‍රතිඵලයක් આવොත් අපි ට්‍රේඩ් එක ක්ලෝස් කරගමු. 155යි මට ඒක අවස්ථාවක් තිබ්බට ක්ලෝස් කරගන්න අපි බලමු. තප්පර 30ක කාලයක් විතරයි තව ඉතුරුලා තියෙන්නේ 53යි. අපි බලමු යාළුවනේ 58යි. ඉතින් අවසාන අවස්ථාවේදී ට්‍රේඩ් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකකට එයිද කියලා කියන්නත් බෑ. බලන්න අන්තිම තප්පර 17 දී නැවතත් ට්‍රේඩ් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකකට යනවා. ඉතින් මට මේක 155න් වගේ ක්ලෝස් කරගන්න අවස්ථාවකුත් තිබ්බා. ඒත් මම ඒක ක්ලෝස් කරගත්තේ නැහැ. ඉතින් බලමු තප්පර 6යි. ගොඩක් දුරට මේ ට්‍රේඩ් එකත් ලොස්ට් එකක් ඇයි. බලන්න. මේ ට්‍රේඩ් එකත් ලොස්ට් එකකට ගියා. ඉතින් 4.15ක ස්ටේක් එකක් අපිට ඊළඟ එක ගන්න වෙනවා. ඉතින් මම මේකෙදි පොඩ්ඩක් බලලා 4.15යි. ඉතින් මම මේකෙදි 4.15ට තව ඩොලර් 2.83ක් එකතු කරලා 6.97ක ස්ටේක් එකක් ගන්නවා යාළුවනේ. ඔලි 10 මාකට් එක මම බලලා බලන්නම් මේකේ මම දෙන්නම් ඩවුන් එකක් විදියට. මේක මම ඩවුන් එකක් විදියට ට්‍රේඩ් එක ගත්තේ 6.93කින් ගත්තේ. බලමු අපි 150කට වඩා ප්‍රොෆිට් එකක් ලැබුණොත් මම මේ ට්‍රේඩ් එක ඉක්මනටම ක්ලෝස් කරනවා. 147කින් මම ඒ ට්‍රේඩ් එක ක්ලෝස් කරා. ඉතින් මේක මම නැවතත් ක්ලෝස් කරලා මම කරන්නේ 4.15කින්ම නැවතත් ට්‍රේඩ් එක ගන්නවා. 4.15. ඉතින් බලමු අපි ඔල්රෙඩි 10 මාකට් එකේ අපිට ප්‍රතිඵලයක් ගන්න පුළුවන් නේද? මේ ට්‍රේඩ් එකේ ප්‍රතිඵලය මොකක් වේද කියන එක බලමු. දැන්ට 138ක ප්‍රොෆිට් එකක් තියෙනවා නෝනේ. 141යි 164කින් මම මේ ට්‍රේඩ් එකත් ක්ලෝස් කරගත්තා. 158.90යි. ඩොලර් 57ක් තිබ්බ account එක 58.90ක් දක්වා මම දැන් අප් කරගත්තා. ඉතින් බලමු 2.83කින් මම ඊළඟ ට්‍රේඩ් එක ගන්න යාළුවනේ 2.83කින්. ඔලි 10 මාකට් එකටම ගිහිල්ලා මේකත් මම දෙන්නම් ඩවුන් එකක් විදිහට. මාකට් එක පොඩ්ඩක් ඩවුන් එකකට යයි කියලා හිතලා දුන්නේ බලමු අපි. මේකේ ප්‍රතිඵලය මොනවා වේද කියන එක. 137යි මේකත් 143කින් මම ට්‍රේඩ් එක ක්ලෝස් කරගත්තා. බලන්න 57 තිබ්බ account එක දැනට ඩොලර් 60ක් කරගෙන තියෙනවා. ඩොලර් 3ක ප්‍රොෆිට් එකක් මම අරන් තියෙනවා. අපි බලමු කොහොමද අපේ ටාගට් එක මේ දවස් දෙකේ ඇචීව් කරගන්න ඕනේ කියලා. 3.32යි. ඉතින් මේ වෙද්දිත් මම ටාගට් එක ඩොලර් 3ක වගේ ටාගට් එකක් ඇචීව් කරන් තියෙනවා. ඉතින් යාළුවනේ මම කරන්නේ 1.15කින් නැවතත් එක ට්‍රේඩ් එකක් ගන්න උත්සාහයක් දරනවා. 1.15කින්. ඉතින් වැඩිය බලන්න නැතුව මේකත් මම ඩවුන් එකකටම දෙන්න. මාකට් එක පොඩි ඩවුන් ට්‍රෙන්ඩ් එකක් යයි කියලා හිතලා ඩවුන් එකකටම දුන්නා. බලමු මේකේ ප්‍රතිඵලය මොකක් වේද කියන එක. ලොකු අප් කැන්ඩල් එකක් හැදෙයිද? එහෙම නැත්නම් මාකට් එක රෙඩ් කැන්ඩල් එකක් හැදෙයිද කියලා. තව තප්පර 46ක් තියෙනවා. තව තප්පර 41යි. බලමු යාළුවනේ මාකට් එක කොහොමද තියෙන්නේ කියලා. ලොකු ග්‍රීන් කැන්ඩල් එකක් නම් හැදෙනවා. අපි බලමු. මෙතන සපෝට් ලෙවල් එකක් ටච් වෙලා නැහැ. ඒ නිසා මේකේ ග්‍රීන් කැන්ඩල් එකක් හැදුනට මාකට් එක පොඩ්ඩක් ඩවුන් එකකට යන්න ඕන. අපිට තියෙන ප්‍රශ්නේ අපි විනාඩියක ට්‍රේඩ් එකක් ගත්ත එක තමයි. ඒක තමයි අපිට තියෙන අවදානම. බලමු මේකේ ප්‍රතිඵලය මොකක් වේද කියන එක.
මේ පොඩි ටයිම් ෆ්‍රේම් වලින් ට්‍රේඩ් ගන්න ලොකු අවධානමක් දීලා ඉතින් බලමු තප්පර 8යි මේක ගොඩක් දුරට ලොස්ට් එකකට යන්න පුළුවන්. දැනටමත් ලොස්ට් එක තියෙන්නේ තප්පර 4යි. ඒක ලොස්ට් එකක් ගියොත් අපි ඊළඟ එක 1.84කින් ගන්න වෙනවා ඊළඟ ස්ටේක් එක. 1.84ක් ඊළඟ ස්ටේක් එක අරගන්න වෙනවා. ඔල්රෙඩි 10 මාකට් එකේම මේක මම මාකට් එක චුට්ටක් බලලා 25 එකට පොඩ්ඩක් මූව් වෙන්නම්. හරි. මේක පොඩ්ඩක් 25 මාකට් එකට මූව් වෙලා මේකත් මම පොඩ්ඩක් බලනවා. තව පොඩ්ඩක් ඩවුන් ට්‍රෙන්ඩ් එක තමයි දැනට මාකට් එක නම් තියෙන්නේ. අපි බලමු යාළුවනේ. මම මේක 25 එක දෙන්නම් ඩවුන් ට්‍රෙන්ඩ් එකක් විදියට. ඒ චෝටි රිස්ක් එකක් අරන් දුන්නේ මම කමක් නැහැ අපි බලමු. මාකට් එක ඩවුන් එකට හැදෙයිද නැත්නම් අප් කැන්ඩල් එකක් හැදෙයිද කියලා. 25 මාකට් එකේ ඩවුන් ට්‍රෙන්ඩ් එකක් ඇයි කියලා තමයි මම මේ ට්‍රේඩ් එක ගත්තේ. බලමු. ඉතින් යාළුවනේ මේක ප්‍රතිඵලයක් බලමු. තප්පර 34ක කාලයක් තියෙනවා. තප්පර 28යි. මේකෙදි රෙඩ් කැන්ඩල් එකක් හැදෙන්න ඕනේ අපේ ට්‍රේඩ් එකේ ප්‍රොෆිට් එකක් එන්න නම්. බලමු තප්පර 18 තුල අපිට කියන්න බෑ අවසන් වෙනකම් ප්‍රතිඵලය මොකක් වෙයිද කියන එක. විනාඩි 10 තප්පර 13ක් තියෙනවා. දැනට නම් ට්‍රේඩ් එක ලොස්ට් එක තමයි තියෙන්නේ. අන්තිම තප්පර 7 වෙද්දි මොන වගේ ප්‍රතිඵලයක් එයිද අපිට කියන්න බෑ. අවසාන තප්පර 2 වෙනකම් අපිට මොන වගේ ප්‍රතිඵලයක් එයිද කියලා බලන්න. 60යි 7 73යි. හරි. ඉතින් විනාඩි 5ක 6ක වගේ පොඩි කාල සීමාවක් තුළ බලන්න මගේ අද දවසේ ටාගට් එකත් ඇචීව් කරා ඩොලර් 57ක් තිබ්බ account එක ඩොලර් 60යි 7 73ක් වෙනකන් මං අප් කරගත්තා. ඉතින් යාළුවනේ ඔයාලටත් මේක සරලව කරන්න පුළුවන්. ඉතින් බලන්න මේ වෙද්දි මම ඩොලර් 40ක ඩිපොසිට් එකක් කරලා බලන්න මම ඩොලර් 20ක් 10ක් ඩොලර් 20 ඒවා දෙකක් ඒ වගේ ලොකු ගාණක් විත්ඩ්‍රෝල් උත් කරගෙන මේ වෙද්දි ප්ලෑන් එක සාර්ථක විදිහට ඇචීව් කරගෙන යනවා. බලන්න යාළුවනේ සාර්ථක විදිහට ඇචීව් කරගෙන යනවා. මම බලාපොරොත්තු වෙනවා මේ ප්ලෑන් එක දින 300 දක්වාම කොහොම හරි ඇචීව් කරගන්න. අපි බලමු අපිට ඒ දේ කරන්න පුළුවන් වේද කියලා. දැනටමත් අපේ ලොස්ට් එකක් නැහැ. අපි දාපු ගානටත් වැඩිය 100ට 300ක 400ක වගේ ප්‍රොෆිට් එකක් අපි අරගෙනක් තියෙනවා. ඒත් එක්කම අපේ account balance එකත් බලන්න ඩොලර් 60ක වගේ account balance එකකුත් අපි හදාගෙන තියෙනවා. ඉතින් ඔයාලා ඩොලර් හොයන්න අමාරුයි කියලා හිතුවට ඔයාලා ඩොලර් හොයන්න මෙච්චර කාලයක් ඔයාලගේ සල්ලි ලොස් කරගත්තා නම් මේ ප්ලෑන් එකේ විදිහට හරි මනි මැනේජ්මන්ට් එකක් යූස් කරලා ට්‍රේඩ් කරොත් අනිවාර්යෙන් ඔයාලට හොඳ ගේමක් ගහ ගන්න පුළුවන්. ඒක මම ස්ථිරවම කියනවා. ඉතින් මේ ට්‍රේඩින් ගැන දන්න කෙනෙකුට මේක ඇත්තටම 1000කින් සම්පතක් මම නැවතත් කියන්නේ. ඉතින් මේක හරියට යූස් කරලා ඔයාලත් හොඳ මුදලක් හොයන්න. ඉතින් ඉස්සරහටත් මම වීඩියෝ අරන් එන්නම්. අද දවසේදී මම අතර වෙන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.